to mention. It's the way you walk, the way you talk, the way you make me feel inside. It's in your smile, it's in your eyes. I don't wanna wait for tonight. හායි ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මම ඔයාලට අලුත් ව්ලොග් එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් දැන් අවුරුදු නිවාඩුව නම් ඉවර වෙගෙන තමයි එන්නේ. 20 වෙනිදා ඉඳලා කැම්පස් පටන් ගන්නවා කියලා අපිට අද නෝටිස් එක දාලා තිබුණා. ඒ නෝටිස් එක දැකපු වෙලාවේ ඉඳන් මගේ හිතට ලොකු දුකක් දැනෙන්න ගත්තා. ඒත් මොනා කරන්නද? මං කැම්පස් යන්න ඕනේ. 20 කැම්පස් පටන් ගන්න නිසා දැන් මං හෙට බෝඩිමට යන්න ලෑස්ති වෙන්න ඕනේ. මම දැන් මේ ලෑස්ති වෙන්නේ අම්මත් එක්ක බෝඩිමට අරන් යන ඇඳුම් ටික ලෑස්ති කරගන්න. ඇඳුම් පැක් කරන වැඩේ නම් දැන් ඉවරයි. දැන් මම රිලැක්ස් වෙන්නත් එක්ක පොඩි කාටුන් එකක් බලන්න හිතුවා. ඔයාලත් මාත් එක්ක බලමු. මේක ලස්සන ඇනිම් මූවි එකක්. ඔයාලත් බලන්න කොහොමද ඒක කියලා. はじめまして、転校してきたメアリスミスです。 මේක බලලා ඉවර කරලා මම ටිකක් එළිය ඇවිදින්න ගියා. බලන්නකො ඉතින් මට කවුද හම්බුනේ කියලා. මං එළිය ඇවිදින්නකොට උණ පන්තුර ඇතුලෙන් සද්දයක් ඇහුණා. ගිහින් බලනකොට තමයි දැක්කේ චූටි කුරුළු පැටවු ටිකක් මේ කූඩුව ඇතුලේ ඉන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ අම්මා අපිට කන්න කියලා කොමඩු දුන්නා. දැන් මං අම්මයි අප්පච්චි එක්ක යන චූටි ගමනක්. පොඩි ගමනක් කියලා කිව්වට මේ යන්න හදන්නේ ටවුන් එකට. මට බෝඩිමට යන්න පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. ඉන්නකෝ ඔයාලට මම පෙන්නන්න. මේ පහුවෙන්නේ මම ඉගෙන ගත්ත ඉස්කෝලේ. අපේ ජීවිත කොයිතරම් නම් වෙනස් වෙලාද බලන්න. ඉස්කෝලේ යන කාලේ ඉඳලම හීනයක් වෙලා තිබ්බ කැම්පස් යන හීනය දැන් ඒක ඇත්තක් වෙලා. මේ හීනවලට යන ගමනේදී මම දුක් වෙන්නද සතුට වෙන්නද ඕනේ කියලා මම තාමත් හිතනවා. ඇත්තටම බැලුවොත් අපි සතුට වෙන්න තමයි ඕනේ. ඒත් අම්මයි අප්පච්චි නැතුව තනියම බෝඩිමකට වෙලා ජීවත් වෙනවා මතක් වෙද්දී ඒක දුකක් දෝ කියලාත් මට හිතෙනවා. ඒ කොහොම වුණත් අපි අපේ හීන දිනන්නම එපෙයි. ඔන්න ඉතින් දැන් බෝඩිමට ඕන බඩු ටික නම් අපි අරගෙන ආවා. අපි බඩු අරන් යද්දි ගොඩක් හවස් වෙලා තිබුණේ. ඔන්න ඉතින් ඊට පස්සේ මං අපේ නංගිට වයලින් එකත් ටියුන් කරලා දුන්නා. මොකද මම යන්න කලින් එයාට ඒ ටික කරලා දීලා ඉන්න බෑ. ඔයාලා හිතන්නේ මේ කීයට විතර කියලාද? දැන් හරියටම පාන්දර 2:00මාරයි. ඔයාලා බලනවා ඇති නේද මම පාන්දර 2:00මාරට නැගිටගෙන මොකද කරන්න කියලා. මං ඉතින් බෝඩිමට යන්න ලෑස්ති වුණා. මේ පාර අම්මයි අප්පච්චි දෙන්නත් එක්ක තමයි මම බෝඩිමට යන්නේ. මොකද ගොඩ දවසකින් බෝඩිමට ගියපු නැති නිසා අම්මයි අප්පච්චි දෙන්නත් දෙනවා මාත් එක්ක කාමරේ ටිකක් අස් කරලා දාන්න. මේ hina වෙලා ගියාට මං හිත යන්නෙම අම්මයි අප්පච්චි දැන් මාව බෝඩිමේ තියලා එනකොට මං කොහොමද හිත හදාගන්නේ කියලා. කොහොම වුණත් අපි හැමදේම ඉවසන්න ඕනනේ. ඒ නිසා මං හිත හදාගෙන හිටියා. ඉතින් අම්මයි අප්පච්චි දෙන්න මගේ කාමරේ ලස්සනට අස් කරලා දීලා එයාලා ගෙදර යන්න පිටත් වුණා. ඔන්න අද නම් ඉතින් අලුත් දවසක්. අද තමයි නිවාඩුවෙන් පස්සේ කැම්පස් එක මුලින්ම පටන් ගන්නෙ. මම උදේම නැගිටලා ඉක්මනට ලෑස්ති වුණා. යන්න කලින් ජනේල් ටිකත් හොඳට වහන්න එපයි. එක වෙලාවකට මටම මං ගැන පුදුම හිතෙනවා. ගෙදරට වෙලා පොඩි බබෙක් විදියටම හැදුන මම දැන් හැමදේම තනියම කරගන්න පුරුදු වෙලා. ඉස්සර මම තනියම බස් එකකවත් ගිහිල්ලා තිබුණේ නැහැ. ඒත් දැන්
මට තනියම හැමදේම කරගන්න වෙලා. මේ තියෙන මියුසියම් එක. මෙන්න මේකට එහා පැත්තේ තමයි අපේ කැම්පස් එක තියෙන්නේ. මම ඉතින් තනියම යනවා. මගේ බෝඩිම ඉන්න යාළුවත් මේ ටිකේ ඇවිත් හිටියේ නෑ බෝඩිමට. මේ තියෙන මගේ කැම්පස් එක. ඕන්න ඉතින් දැන් ලෙක්චර්ස් පටන් ගන්න තමයි හදන්නේ. මේන් මගේ යාළුවා මං ඉතින් ඉගෙන ගන්න මියුසික්නේ. ඔයාලා චුට්ටක් කාලා බලන්නකෝ. අදට මම මෙතනින් ව්ලොග් එක ඉවර කරන්නම්. ආයෙත් අලුත් ව්ලොග් එකක් අරගෙන එනකල් ඔයාලා හැමෝම සතුටින්